හායි යාළුවනේ සියලු දෙනාටම අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන සුපිරි ඉඩමක් එක තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මීපේ තියෙන සෙරින් හිල්ස් ව්‍යාපෘතියේ හෝම්ලෑන්ඩ් වෙතින් මිලදීගත් අනර්ග ඉඩමක් ගැන තමයි. මේ ප්‍රදේශය ගැන ඔයාලට කියනවා නම් නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත රමණීය කඳු පන්තියකින් වට වුණු හරිත වර්ණයෙන් යුතු මනස්කාන්ත ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. හයි ලෙවල් පාට මූණල ඇති මෙම අනර්ග ඉඩම පදිංචියට මෙන්ම ආයෝජනයේද එක ලෙස ගැලපෙන සියලු පහසුකම් වලින් ඉතාමත් ආසන්නව තියෙන ඉඩමක් කියලා මට ඔයාලට මේ ඉඩම ගැන සඳහන් කිරීමක් කරන්න පුළුවන්. මේ නගරයට හා තුන්නාන නගරයට මැදිව ඇති මෙම සුපිරි ඉඩම පර්චස් 10 බැගින් වූ කොටස් දෙකකින් පමණ සමන්විත වෙලා තියෙනවා. අවශ්‍ය නම් පර්චස් 20ම තනි කොටසක් වශයෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. තවද නිරවල් ඔප්පු සහ සියලුම නීතිමය ලියකිලිද මේ ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට මතක් කිරීමක් කරනවා. ඉතින් සියලු පහසුකම් සපිරි මෙම සුපිරි ඉඩමට ආසන්නයෙන් ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල් බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවා සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවද තියෙනවා කියලා ඔයාලට සඳහන් කිරීමක් කරනවා. එහෙමනම් ඔයාලා මේ අනර්ග බිම් කොටස් දෙක මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා තීරණය කරගන්න පුළුවන් කියලා තමයි යාළුවනේ දැනුම් දීමක් කරන්නේ. එහෙමනම් ඔයාගේ අතේ ඇති මුදලට මෙම අනර්ග ඉඩම මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවසිදි කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් තිරේදිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ සියලු පහසුකම් සපිරි ප්‍රදේශයකින් හයි ලෙවල් පාට මුහුණලා ඇති මෙම අනර්ග ඉඩම මිලදී ගන්නවට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මේන වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකම් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම් සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.